අවුරුදු 700කට වඩා පැරණි ගම්පල රාජ්‍ය සමයේ හදපු ඓතිහාසික වශයෙන් බොහෝම වටිනාකමක් තියෙන මේ ඇම්බැක්ක දේවාලය තියෙන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කේ උඩුනුවර ප්‍රාදේශිකයේ ඇම්බැක්ක කියලා හඳුන්වන ග්‍රාම නිලධාරී වසමේ. අපිට යන්න ඕනේ ඇම්බැක්කේ පන්සලට. ඇම්බැක්කේ දේවාලේ. දවුලගල කියන්න පුළුවන්ද? ඔතන අපිට කවුරුත් තියෙනවා. හා. එතනින් යන්න මිස්. මහනුවර නගරේ ඉඳන් ඔයා බස් එකේ එනවනම් ඔයා නගින්න ඕනන්නේ වටදෙනිය බස් එකට. වටදෙනිය බස් එකෙන් ආවෙන් බූවැලිකඩ හන්දියෙන් බැස්සහම ඇවිදින දුර තමයි තියෙන්නේ ඇම්බැක්ක දේවාලයට. ඔයාගේම වාහනෙන් නුවර ඉඳන් එනවනම් පේරදෙනිය නගරෙන් පැණිදෙනිය පැත්තට හැරිලා පැණිදෙනිය හන්දියෙන් දවුලගල පාරේ කිලෝමීටර් 5ක් විතර එන්න ඕනේ. එතනින් දවුලගල බෝධිය ළඟින් වටදෙනිය මාර්ගයේ කිලෝමීටර් 2ක් විතර එනකොට බූවැලිකඩ මන්සන්දියට එන්න පුළුවන්. එතන ඉඳන් පොඩි දුරක් තමයි තියෙන්නේ ඇම්බැක්ක දේවාලයට. කොළඹ නුවර මහා මාර්ගයෙන් ඔයාලා මෙතෙන් එන්න බලාපොරොත්තු වෙනවනම් කොළඹ නුවර මහා මාර්ගයේ පිළිමතලාව නගරයෙන් දකුණට හැරිලා දවුලගල මාර්ගයේ ගඩලාදෙනිය ලංකාතිලකේ පහු කරාට පස්සේ දවුලගල බෝධිය අසලින් වම් පැත්තට කිලෝමීටර් 2ක් විතර ගියාම බූවැලිකඩ මන්සන්දි හම්බෙනවා. එතන ඉඳන් ඇම්බැක්ක දේවාලයට ඇවිදින දුර. මේ එන හැම පැත්තක් ගැනම මම කතා කරේ මං ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක් ගැන සඳහන් කරනකොටම ඔයාලා එන විදිහ ගැන විශේෂයෙන් මගෙන් අහන හින්දා. ගම්පල වික්‍රමබාහු රජතුමා හදපු ඇම්බැක්ක කතරගම දේවාලයට තමයි අද අපි ඇවිත් තියෙන්නේ. මේක හරිම වටින ස්ථානයක්. විශේෂයෙන්ම ලී කැටේ අම්බලේ. හරිම අපූර්ව නිර්මාණයන් කරලා තියෙන ඇම්බැක්ක කතරගම දේවාලය තමයි මේක. ඉතින් අද කාංචනමාලී YouTube channel එකෙන් ඓතිහාසික ස්ථානයක තොරතුරු හොයාගෙන ආව ආදරණීය ඔයාට බොහොම ස්තුතියි. එහෙනම් අපි ඇම්බැක්ක දේවාලයේ තොරතුරු හොයාගෙන. ඇම්බැක්ක කතරගම දේවාලයට ඇතුල් වෙන මහා වාහල්කඩ තමයි මේ තියෙන්නේ. දැව කුළුණු 10ක් මතින් දිනුණු ඒ වාහල්කඩින් අපි ඇතුළු වෙන්නේ ඇම්බැක්ක මහා දේවාලයට. ඇම්බැක්ක කතරගම දේවාලය ඒ ඉතිහාසය ගම්පල වික්‍රමබාහු රජතුමාගේ කාලය දක්වා දිවෙනවනේ. නමුත් මේ දේවාලය හදපු ඉතිහාසය ගැන හොයද්දී හරි අපූර්ව කතාවක් මුණ ගැහුණා. කතරගම් දෙවියන් කෙරෙහි භක්තියෙන් හදපු දේවාලයක් මෙතන තියෙන්නේ. මේ අහලා තියෙන ගමක ඒ પરම්පරාව තාමත් තියෙනවලු. අරත්තන කියන ගමේ ඉන්නවා පණික්කියෙක්. පණික්කියා කියන්නේ කවුද? පණික්කියා කියලා කියන්නේ බෙර වාදන ශිල්පියෙකුට. ටික කාලයක් යනකොට මේ බෙර වාදන ශිල්පියාගේ මුළු ඇඟ පුරාම කුෂ්ඨයක් දානවා. මේ පණික්කියා මේ බෙරවාදන ශිල්පියාගේ හිතේ කතරගම් දෙවියන් කෙරේ තිබුණේ අපූර්ව භක්තියක්.
මේ බෙරවාදන ශිල්පියා කතරගම් දෙවියන්ට බාරයක් වෙනවා. මගේ මේ කුෂ්ඨ රෝගය සුව කරනවා නම් මම කතරගම් දෙවියන්ට මගේ වර්ෂයක් පාසා රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන ඒ මහා පෙරහැරට මගුල් බෙර වාදනය කරන්නට වගේම ඒ පෙරහැරේ බෙර වාදනය කරමින් මගේ ගෞරවය මගේ බාරය ඔප්පු කරනවා මං කියලා. බාර වෙලා කතරගම් දෙවියන්ට මේ බාරය වෙලා ටික කාලයක් යනකොට අර කිව්වා වගේම කතරගම් දෙවියෝ අර පණික්කියාගේ බෙර වාදන ශිල්පියාගේ ඒ මුළු ඇඟ පුරාම තිබුණු ඒ කුෂ්ඨය සුව කරනවා. ආදරණීය හිතවතුනේ මේ අරත්තන ගමේ හිටිය මේ බෙර වාදන ශිල්පියා බාර වුණා වගේම බාරේ ඔප්පු කරන්නත් එතයි. මේ බෙර වාදන ශිල්පියා අවුරුද්දක් පාසා හැම අවුරුද්දකම රුහුණු කතරගමට යනවා මේ බාරය ඔප්පු කරන්න. බොහෝම සතුටින් හරිම ගෞරවයෙන් ඒ බාරය ඔප්පු කරනවා කතරගම දෙවියන්ට. ටික කාලයක් කොහොම ගත වෙනවා. ගත වෙද්දී මේ බෙර වාදන ශිල්පියා වයෝවෘද්ධ වෙනවා. එහෙම වුණාම වයෝවෘද්ධ වුණාම මේ බෙරෙත් උස්සගෙන දුරු කතර ගෙවාගෙන කතරගම යන්න අමාරුයිනේ. මේක න හරි දුකයි. නමුත් අර තියෙන හිතේ තියෙන භක්තියට කතරගම් දෙවියන් කෙරෙහි තියෙන භක්තියට මේක අතාරින්න හිතෙන්නෙත් නැහැ. ඉතින් එක දවසක් ගිහිල්ලා රුහුණු කතරගම මහා දේවාලයේ ඒ බෙරෙත් අරගෙන ගිහිල්ලා දේවාලයේදී ඒ පෙරහැරට සහභාගී වෙලා එදා රාත්‍රියෙන් දාගත්තේ හරිම දුකෙන්. මොකද මේ කාර්ය හැමදාම කරන්න අමාරු බව මේ බෙර වාදන ශිල්පියාට දැනෙනවා. එදා රෑ මෙයා ගොඩාක් කන්නලව් කරනවා කතරගම් දෙවියන්ට. අනේ දෙවියනේ මේ කාර්ය මට හැමදාම කරන්න බෑ, මම දැන් ගොඩක් වයස කෙනෙක්. ඒ වගේම හරිම දුකින් එදා රෑ නිින්දට ගියාම කතරගම් දෙවියෝ සිහිනෙන් මේ අරත්තන බෙර වාදන ශිල්පියාට කතා කරනවා. කියනවා ගොඩක් කනගාටු වෙන්න එපා. උඹ බලයන් උඹේ ගමට ගිහිල්ලා උඹට ආරංචියක් එයි මෙන්න මේ වගේ. ඒ ප්‍රදේශයේ තියෙන හේනක් එලිපෙහෙරි කරනකොට බිම සකස් කරනකොට ඒ තියෙන ගස් කපනකොට කදුරු ගහකට ඒ හේනේ ඉන්න ගොවියා කදුරු ගහ කප්පාදු කරන්නේ. කදුරු ගහ කපලා බිම හෙලද්දි ඒ කදුරු ගහින් ලේ අහසට විසි වෙයි කියලා. එතන තමයි නිමිත්ත. ඒක තමයි නිමිත්ත. එතන මට දේවාලයක් ඉදි කරන්න කියලා. ඒ ස්ථානය තමයි ආදරණීය හිතවතුනේ මෙන්න මේ ස්ථානය. ඉතින් ඒක ඒ බෙර වාදන ශිල්පියා මෙතන ඇවිල්ලා යාට ටික දවසක් යනකොට ඒ ආරංචිය ලැබෙනවා. ඒ ආරංචිය අනුව ඒ බෙර වාදන ශිල්පියා මෙතන මේ දේවාලයේ ඉදි කරනවා. මේ ආරංචිය හම්බ වෙනවා ගම්පල රජකම් කරපු තුන්වන වික්‍රමබාහු රජතුමාට. තුන්වන වික්‍රමබාහු රජතුමා වහාම එනවා මේ ස්ථානෙට. ඇවිල්ලා මේ මෙතන ඒ දේවාලයේ ඉදිකරන්න සියලු කටයුතු සූදානම් කරලා හැමදේම ලෑස්ති කරලා රජතුමා නගිනවලු දෝලාවට යන්න. නමුත් දෝලාවට නැගලා රජතුමාට යන්න වෙන්නේ නැහැ. මොකද දෝලාව එක පැත්තක් පහත් වුණා කියලා කියනවා. ඉතින් තාමත් ඒ දෝලාවත් මේ දේවාලයේ ඇතුළත දක්නට ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම මේ අලංකාර වූ මේ උයන මෙතන තිබුණේ හෙනකඳ බිසෝන් වහන්සේගේ මල් උයන. මේ හෙනකඳ බිසෝන් වහන්සේගේ මල් උයන තමයි මේ ඇම්බැක්ක දේවාලයේ ඉදි කරලා තියෙන්නේ කියලා විශ්වාස කරනවා. මහා වාහල්කඩෙන් අපි ඇතුළට එද්දිම අපිට වම් අත පැත්තෙන් තියෙන්නේ මෙන්න මේ අටුව. රජතුමාගේ කාලයේදීම රජතුමා කතරගම කියන්නේ ඇම්බැක්ක කතරගම දේවාලයට පවරලා තිබ්බ නින්ද ගම්වල
තිබුණු ඒ කුඹුරු වලින් එන වී අස්වැන්න ගබඩා කරලා තිබ්බේ මෙන්න මේ අටුවල තමයි. අම්බැක්ක කතරගම දේවාලයේ ගම්බාර දේවාලයකුත් තියෙනවානේ. මේ එකම භූමියක තමයි මේ දේවාලත් එකම තියෙන්නේ. එතකොට මේ ඔක්කොම වට වෙලා තියෙනවා ලොකු කළුගල් බැම්මකින්නේ. මම හිතන්නේ ඒ කාලේ නම් තියෙන එකක් වෙන්න දිනේද මාමා. මල්ලු වෙන තමයි. ඔව් මේක මල්ලු වෙන තමයි මේක හදලා තියෙන්නේ නේද? ඔව්. ඒක අපූර්ව කතාවක් තියෙනවා. ඒ කතාවට යන්න කලින් මාමගෙන් අපි දැනගමු. මාමා කියලා කියන්නේ මම ගෞරවණීය. මොකද මේ තමයි ගම්බාර දේවාලයේ කපු මහත්තයා. ඒ කියන්නේ පරම්පරාවෙන් පැවතගෙන යන කපු මහත්තයා. ඉතින් මාම කියන්නකෝ බලන්න මේ අටුව හදලා තියෙන වලට පේනවා ඇති එතකොටනේ මහ ලී කඳන් උඩ අපි ලීයක් හදපුවාම අපි මොකක් හරි ගෙදර පුටුවක් කියලා හිතන්න ටික කාලයකින් මේකට පුදුම අපිට කරදර වෙන්නේ නේ මොන වේයව වදිනවා නේද වේයව වෙනවා අපිට එච්චර කාලෙක අපිට අඩු ගන්න අවුරුදු 50ක්වත් එක පාවිච්චි කරන්න බෑ අවුරුදු 50ත් 20ක්වත් බෑ නමුත් අවුරුදු 100 ගණනක් මේ විදිහටම මේ තැන් තියෙන එක ගැන හරිම පොදුමයිනේ 750කට යා නේද කියන්නකො මේ ලී කඳන් කොහොමද මෙහෙම ලෑස්තිලා තියෙන්නේ කියන්නේ මේ ලී වර්ග මොනවාද නාලී ගම්මානු කුඹු පිහිමියා මේ වර්ගයන්දී නාලී ගම්මානු කුඹු ඔව් ගහේ බැහිච්ච අරටු අරගෙන තෙල් ආකරන දාලා පදම් කරලා අරන් දිනේ රාජ කාලේ මේ හැම ලීයක්ම මේ ඔක්කොම තෙල් ආකරවල දාලා පදම් කරලා ගත්ත අරටු ලී ඒ වගේම මේවා ඒක රජතුමා හදපු අටුනේ වී ගබඩා කරන්න තමන්ගේ අස්වැන්නෙන් දෙවියන්ට ඒ කියන්නේ දේවාලයට වෙන් කරපු කොට අරගෙන එන ගොවියෝ මෙන්න මෙතනින් තමයි වී ටික ඇතුළට දාලා තියෙන්නේ වාහල්කඩින් ඇතුළු වෙන අපිට හම්බ වෙන මේ දේවාල පරිශ්‍රයේ තියෙන අම්බැක්ක කතරගම දේවාල පරිශ්‍රයේ තියෙන වැදගත්ම ඒ වගේම වටිනාම ස්ථානය තමයි මේ හේවිසි මණ්ඩපය. මේකේ දැව කණු 32ක් තියෙනවා. හිතා ගන්නවත් බැරි පුදුම ශිල්පීයත්වයක් පෙන්වන දැව කණු 32ක්. අපි ඇතුළට යමු. පුදුමාකාර ශිල්පීයත්වයක් දැව කුළුණු මත ඉදිවෙලා තියෙන මේ හේවිසි මණ්ඩපය අපේ අතීත කැටයම් නිර්මාණශීලීත්වය පෙන්눔 කරන අපූර්ව ස්ථානයක්. මේ හේවිසි මණ්ඩපයේ දැව කුළුණු 32ක් ඒ වගේම දැව කැටයම් 514ක් තියෙනවා. පේකඩවල නෙළුම් මල් 44ක් සියලුම දැව කණු මස්තකයේ සතර අතට නෙළුම් මල් හැඩති පේකඩ දක්නට ලැබෙනවා. ආදරණීය හිතවතුනේ මේ නිර්මාණ අවුරුදු 700කට වඩා පැරණි. අදත් අපිට මේවා දැක බලා ගන්න ලැබීමම කොයිතරම්නම් වාසනාවක්ද. මේ නිර්මාණ කොයිතරම්නම් සියුම්ද. අම්බැක්ක දේවාලයේ දැව කුළුණුවල තියෙන මේ කැටයම් සමාජ තත්ත්වය හෙළිවන කැටයම් මේ වගේම මනක්කල්පිත නිර්මාණ ලියවල් හා මල් මෝස්තර දැක ගන්න පුළුවන්.
මේක තමයි මල්ලව පොර ලී කැටයම. ඇම්බක්ක දේවාලයේ දැව කැටයම් අතරින් වඩාත්ම නිර්මාණශීලී කැටයමක් වෙන මල්ලවපොර කැටයම හරිම වැදගත්. මල්ලවපොර කියලා කියන්නේ අතීත සමාජයේ පිළිගත් වගේම ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. මල්ලවපොර ක්‍රීඩාවේදී එක්කෙනෙක් මිය යන තෙක්ම ක්‍රීඩා කරපු බව ප්‍රකාශිතයි. අතීතයේදී රජතුමා ඉදිරියේ කාය ශක්තිය විදහා පෑම සඳහා මේ ක්‍රීඩාව කර බව සඳහන් වෙනවා. අශ්වාරෝහක කැටයම තමයි මේ තියෙන්නේ. කැටයම් ශිල්පයා දුටු සමාජ සිද්ධියක් ඇම්බක්ක දැව කැටයම් තුළින් හොයා දැක්වීමට ගත්ත උත්සාහයක් තමයි මේ කැටයම. මේ පෘතුගීසි හේවායෙක්. පෘතුගීසි හේවායකුගේ ඇඳුම් පැළඳුම් ගැන මනා අවබෝධයක් මෙතනින් ගන්න පුළුවන්. මේ ඉන්නේ සිංහල හේවායෙක්. හේවිසි මණ්ඩපයේ දැව කුරුණක් මත ඇති මේ කැටයම පලිහ රවුමාකාරයට දැක්වෙනවා වගේම කඩුව ඉහළට ඔසවාගෙන ඉන්න විදිහට කැටයම කපලා තියෙනවා. ඇම්බැක්ක දේවාලයේ දැව කැටයම් අතර මනක්කල්පිත නිර්මාණ රාශියක්ම දැක් ගන්න පුළුවන්. ඒ වගේ මනක්කල්පිත නිර්මාණයක් තමයි ඇත් සිංහ පොරය. ඇත් සිංහ පොරය නමින් හඳුන්වන්නේ ඇතා හා සිංහා එකට සම්බන්ධ වූ නිර්මාණයක්. සිංහයා විසින් ඇතාගේ කුම්භස්ථලය බිඳීම මේ තුලින් නිරූපණය කරනවා. මේ බේරුණ්ඩ පක්ෂියා හිසවල් දෙකක් නිර්මාණය වී ඇති නිසා බේරුණ්ඩ යන නාමය හැඳින්වෙනවා. ඒ වගේම මේ කඳ කොටස පක්ෂියෙක් වගේ තියෙන්නේ. සබර්ගම පළාතේ කොඩියේ ලාංඡනය වලට මතකද? ඒ කොඩියේ තියෙන්නේ මේ බේරුණ්ඩ පක්ෂියාගේ රූපය. ඇත් කඳලිහිනියා, ගුරුලා, කිඹිසි මුහුණ, නයි ගැටය, නලගන කැටයම, රබන් වැයීමේ කැටයම, ඔලින්ද කොළොම්බ කැටයම, ලී කෙලි කැටයම වගේ කැටයම් ගොඩාක් මෙතෙන්ට එන ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මේ තමයි මව සහ ලදරුවා කියන කැටයම. වාහල්කඩේ කැටයම් අතර තමයි මේ මව සහ ලදරුවා තියෙන කැටයම අපිට හම්බ වෙන්නේ. මේක අති විශිෂ්ට නිර්මාණයක් ලෙස හඳුන්වනවා. මව තම කුඩා දරුවාට කිරි පොවන අතර අනිත් දරුවා උරහිසේ එල්ලී සිටින ආකාරයක් තමයි මෙතනින් පෙන්වුම් කරන්නේ.
ආදරණීය හිතවතුනේ මේ තියෙන්නේ මඩෝල් කුරුපාව. එහෙම නැත්නම් කැණි මඩල. හේවිසි මණ්ඩපයේ තියෙන මේ වහල හරිම විශේෂයි. තලාදවල ආධාරයෙන් පියස්ස ඉදි වෙලා තියෙන්නේ. ඉදිරිපස වහල කොටසේ පරාල 26ක් එකට වද්දා ඇත්තේ මුදුන් යටලියේ සවි කරලා තියෙන මේ ඇත් හොඩයක් වගේ පහතට එල්ලා වැටෙන මඩුල් කුරුපාවට. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ පරාල සවිකරන්න එකම යකඩ ඇණයක්වත් භාවිතා කරලා නැති එක. සාමාන්‍ය සමාජයේ මේක හඳුන්වන්නේ කැණි මඩල කියලා. විශේෂයෙන් මොණරෙකුගේ පිල් විහිදිලා තියෙන ආකාරයට තමයි මේ වහලේ තියෙන පරාල ටික පෙනෙන්නේ. හේවිසි මණ්ඩපයෙන් පස්සේ අපි යන්නේ මේ අන්තරාලයට. ඒ දෙපස තියෙන සිංහ රූ දෙකකින් හා අලංකාර මකර තොරණ මැදි. අපි මේ පහු කරන මේ දොරටු වලට පියන් දෙක බැගින් තියෙනවා. එක පියනක් හරියටම තනි ලෑල්ලකින්. ඒකේ ඝනකම අඟල් 3ක් විතර. පළල අඟල් 22ක් වගේම උස අඩි 15ක්. මේවා හයි කරලා තියෙන්නේ ලෑල්ලටම සවි කරපු කුඩුම්බි මගින්. එහි වූ ප්‍රධාන දොරටුවේ කතරගම දෙවියන්ගේ පෙතිකඩක් දක්නට ලැබෙනවා. ආදරණීය හිතවතුනේ මම විශ්වාස කරනවා ඇම්බැක්ක දේවාලයේ තියෙන මේ පෞරාණික වටිනාකම ඔබ පුදුම කරවන්න ඇති කියලා. ඒ වගේම මං මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේම පුංචි එක දරුවෙක් හරි මේකේ තියෙන වටිනාකම එක දරුවෙකුට හරි දැනෙයි කියලා. ඒක නිසා මං ආදරණීය අම්මලාගෙන් තාත්තලාගෙන් ඉල්ලනවා මේ නිවාඩු කාලේ පුංචි පැටව එක්කන් එන්න ඇම්බැක්ක දේවාලයේ බලන්න. අපි කුමන ආගමක වුණත්, අපි කුමන ජාතියක වුණත්, අපි ශ්‍රී ලාංකිකයෝ. අපි අපේ දේවල් දකින්න ඕනේ. අපි අපේ දේවල් පුංචි දරුවන්ට පෙන්වන්න ඕනේ. ඉතින් මේ දව කුරුළු වල තියෙන අපූර්ව ශිල්පීයත්වය පුංචි දරුවෝ දකින්න ඕනේ. ඉතින් දවසක ඔයාලගේ පැටවුනුත් එක්ක ඇම්බැක්ක දේවාලේ බලන්න එන්න නම් අමතක කරන්න එපා. අදත් කාංචනමාලී YouTube channel එකත් එක්ක එකතු වුණු ආදරණීය ඔයාට බොහෝම ස්තුතියි. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.